කෙනෙක් ඇබ්බැහි වෙන්න පුළුවන්. ඇබ්බැහිය සමහරවිට අපි දන්නේ නැතුව වෙන්නේ. මේ ඇබ්බැහි වෙන්න පුළුවන් මත්ද්‍රව්‍ය වලට විතරක් නෙවෙයි. සමහර සමාජ මාධ්‍ය වලට, සමහර චර්යාවන් වලට, එතකොටම අපි විනෝදාංශ වලට ජීවිතය අවුල් වෙනවා. නමුත් මේ ඇබ්බැහි ඔක්කොගෙම භයානකම ඇබ්බැහිය තමයි මත්පැන් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිය. මුලදී ඕනම කෙනෙක් මත්ද්‍රව්‍යයක් මත්පැනක් ගන්නේ තමන්ට ආස්වාදයක් ගන්න. එහෙම නැත්නම් ෆීලින් එකක් ගන්න. ඒක මොන හරි ඉෆෙක්ට් එකක් දෙනවා ඒක පොසිටිව්. ඒක විනෝදාංශවල සඳහා සමහරලාට යාළුවෝ සමාජ ආශ්‍රයේදී නොදැනුවත්ව ගන්නවා වෙන්න පුළුවන්. ඉතින් මුලදී ආසාවෙන් ගත්තට ටික කලක් යනකොට අපේ මොලේ වෙනස් වෙන හින්දා මේ ගන්න පුද්ගලයාට මේක නැතුව බැරි වෙනවා. ඒ කියන්නේ ඒක ගන්න ආස්වාදයකට නෙවෙයි. ඒ මත්පැන හෝ මත්ද්‍රව්‍ය ගන්න නැත්නම් ජීවිතේ අලස බවක්, නිසර බවක්, දුකක් වගේ එකක් දැනෙනවා. අර නැතුව බැරිකමට තමයි ඊට පස්සේ ගන්න. මත්ද්‍රව්‍යයෙන් වෙනස් කරන අපේ මොලේ අපේ රිවෝඩ් පාත් එක නැත්නම් ඩෝපමිනර්ජික් සිස්ටම් එකේ වෙනස්කම් ඇති කරන නිසා ඒක නැතුව ජීවිතේ කිසිම ගතියක් නැහැ, උනන්දුවක් නැහැ. ගලා යන්නේ නැති බවක් වගේ දැනෙන නිසා ඒ බයට තමයි ඊට පස්සේ මත්ද්‍රව්‍ය ගන්න. මුලදී ආස්වාදයට ගන්නවා, පස්සේ ගන්නෙ ඒක නැතුව බැරි හින්දා. මේක ඇත්තටම වෙන්නේ මොලේ ක්‍රියාකාරීත්වයේ ඩෝපමිනර්ජික් සිස්ටම් එකේ වෙනසක් නිසා. ඉතින් ගොඩක් වෙලාවට මෙහෙම ඇබ්බැහි වුණාන් පස්සේ ඒ පුද්ගලයා දන්නේ නැහැ තමන් අබ්බැහි වෙලා කියලා. ඒක තමයි භයානක. තමන් දන්නව නැතුව ක්‍රමක්‍රමයෙන් මේ මත්ද්‍රව්‍ය ගන්නවා. ගන්න ප්‍රමාණය වැඩි කරනවා. ඒකේ භයානක ප්‍රතිඵල දකින්න තියෙද්දි දිගටම ගන්න. එතකොට ඒ ගන්නවා කියලා කවුරුහරි කතා කරොත් මත්ද්‍රව්‍ය මත්පැන ගන්නවා කිව්වොත් තරහ යනවා. ඒක පිළිගන්නේ. මේවා ඔක්කොම මත්ද්‍රව්‍යයකට මත්පැනකට ඇබ්බැහිමේ ලක්ෂණ. නමුත් මේ කෙනෙක්ටනේ ඇබ්බැහි වෙනකොට ඒ පුද්ගලයාගේ ජීවිතේ විශාල වෙනස්කම් ඇති වෙනවා. ඔහුගේ ගතිගුණ වෙනස් වෙනවා, පෞරුෂය වෙනස් වෙනවා, විවිධ මානසික සංකූලතා ඇති වෙනවා, විෂාදය වගේ තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. තමන් කරගන්න දේවල් හොඳට කරගන්න බැරි වෙනවා. ඒකම සමාජ ප්‍රශ්න ඇති වෙනවා. මුදල් නාස්ති වෙනවා, නීති ප්‍රශ්න ඇති වෙනවා. ඉතින් ඇබ්බැහි අනිවාර්යෙන් භයානකයි. ඇබ්බැහි නිසා අධ්‍යාපනය කඩා හැරෙනවා, රැකිරක්ෂා නැති වෙනවා, විවාහ දෙදරනවා, ආද සම්බන්ධ ගැටලු වෙනවා. මේ හින්දා තමයි ඇත්තටම මත්ද්‍රව්‍යයකට මත්පැනකට ඇබ්බැහි වෙච්ච කෙනෙක්ව අපි මත්ද්‍රව්‍යයකට මත්පැනකට ඇබ්බැහි වෙච්ච කෙනෙකුට අපි උදව් කරනවා. යම් කෙනෙක් තමන් හිතනවා නම් තමන් ඇබ්බැහි කරලා නැහැ. නමුත් හැමදාම ගන්නවා අනික් කට්ටිය කියනවා නම් වාට ප්‍රශ්නයක් තියෙනවා කියලා හිතලා බලන්න ඕනේ. හිතලා බලලා තමන්ට උදව් අවශ්‍ය බව පිළිගන්න. එහෙම උදව් අවශ්‍ය බව පිළිගත්තේ නැත්නම් කිසිම වෙලාවක උදව් අවශ්‍ය බව පිළිගැනීම තමයි මත්පැනකින් මත්ද්‍රව්‍යයකින් ගැලවෙන්නේ පළවෙනි පියවර. ඊට පස්සේ කාට හරි කතා කරන්න ඕනේ. කතා කරලා ඒ සම්බන්ධව මනෝ චිකිත්සාවක්, මනෝ චිකිත්සකයෙක්, මනෝ වෛද්‍යවරයෙකුට සමහර උපදෙස් ගන්න පෙන්නන්න වෙනවා. පෙන්නන අරගෙන උදව් උපකාර සමගන බොහෝ කෙනෙකුට උදව් උපකාර ගැනීමෙන් පස්සේ බොහෝ දෙනෙකුට පුළුවන් මේ මත්ද්‍රව්‍ය වලින් මත්පැන් වලින් තමන්ගේ ජීවිතේ ගලව ගන්න. නමුත් දීර්ඝ කාලයක් මත්ද්‍රව්‍යයකට මත්පැන් වලට ඇබ්බැහි වෙච්ච කෙනෙකුට මනෝ චිකිත්සාවට අමතරව ඖෂධීය ප්‍රතිකාරයක් අවශ්‍යයි. ඔවුන්ට පරිසර සාධක වෙනස් කරන්න වෙනවා. සමහරවිට කෙටි කාලීන පුනරුත්ථාපන වැඩසටහනකට භාජනය වෙනවා. කෙසේ වෙතත් ඕනම කෙනෙකුට උමනාව තියනවා නම් පවුලේ කට්ටියට අවශ්‍ය නම් මේ මත්ද්‍රව්‍යකින් මත්පැනකින් ගැලවෙන්න පුළුවන්. ඒ සඳහා ඉතාම විශ්වාසනීය අතුරුආබාධ අඩු මනෝ චිකිත්සාවන් ඖෂධීය ප්‍රතිකාර මේ වෙනකොට ලෝකයේ තියෙනවා. ඉතින් ඔබ දන්න කෙනෙකුට එහෙම නැත්නම් ඔබට මත්ද්‍රව්‍යයකට හෝ මත්පැන් වලට ඇබ්බැහිමක් තියෙනවා නම් ඒක සිගරට් එකක් වෙන්න පුළුවන්, බියර් එකක් වෙන්න පුළුවන්, අරක්කු වෙන්න පුළුවන්, එහෙම නැත්නම් කංසාවෙන දෙයක් වෙන්න පුළුවන්. ඊටත් වඩා බරපතල හිරෝයින් එහෙම නැත්නම් වෙනත් බරපතල මත්ද්‍රව්‍ය මේ ඕනම එකකින් ගැලවෙන්න පුළුවන්.
හැබැයි උදව් උපකාර ලබා ගන්න. නිවැරදි සුදුසුකම් ලත් මනෝ චිකිත්සකයෙකු මනෝ වෛද්‍යවරයෙකු හමු වෙනවා. ඔවුන් ඔබට උදව් කරා.